කෑම කිව්වහම වෙන මොනවත් ඕන නැති පූසෙක්ට ආදරණීය අයිතිකාරයෙක් හම්බ වෙන හැටිත් එයාගේ තාත්තා හපව් එයාව හොයාගෙන හැටිත් කියවෙන ලස්සන මූවි එකක් අද එක්ස්ප්ලেইন කරන්න තමයි මම ලෑස්ති වෙලා ඉන්නේ. එකමත් එක ගුණාට සහිත අඳුරු රාත්‍රියක්. ගාෆිල් කියන චූටි පෝස්ට් පැටියව පාරයිනේ දාලා යන්නේ එයාගේ තාත්තා. තාත්තා හපව් වෙනකන් එයා ගොඩක් වෙලා බලාගෙන හිටියත් තාත්තා නම් අහපව් ආවේ නෑ. ඉතින් මේ පෝස්ට් පැටියා පාරේ එහා පැත්තේ තියෙන රෙස්ටොරන්ට් එකක් ගාවට වෙලා බලාගෙන ඉන්නවා ඒ රසවත් කෑම භුක්ති විඳින අයගේ දිහා. හැබැයි මෙතන තවත් එක් කස්ටමර් කෙනෙක් ඉන්නවා. එයාත් අපේ ගාෆිල් වගේම තනිකමින් තමයි ඉන්නේ. ඒ ජෝන් ආබකල්. ජෝන් පීට්සා එකක් ඕඩර් කරනවා. හැබැයි ඒ පීට්සා එක කන්න එයා ළඟ කවුරුවත්ම නැහැ. ඒ නිසා මෙයා වටපිට බලනකොට දකිනවා ජනෙල ළඟ ඉන්න තැඹිලි පාට චූටි පෝස්ට් පැටියව. ජෝන්ගෙන් ගාෆිල්ට පීට්සා කෑල්ලක් හම්බ වෙනවා. ඒක එක කටටම ගිලලා දාන ගාෆිල් කරන්නේ ෆැමිලි සයිස් ලසන්ය එකක් ඕඩර් කරන්න කියලා ජෝන්ට කියන එක. මේ ඔඩරේ එනකන් ඉන්න බැරි අපේ කෑදරයා අනිත් ටේබල්ස් වලට පැනලා ඒගොල්ලන්ගේ කෑම කන්නත් පටන් ගන්නවා. ඉතින් ජෝන් ඉක්මනින්ම එයාව අල්ලගෙන මෙතනින් ගොඩිනුකා පැන ගන්නවා. ජෝන් අකමැත්තෙන් වුණත් මේ පෝස්ට් පැටියව දාලා යන්න තීරණය කරන්නේ එයා නැවතිලා ඉන්න මහල් නිවාසේ සුරතුල් තියාගන්න බැරි නිසා. ඒත් ඉතින් ගාෆිල්ගේ අහිංසක බැල්මට රැවටිච්ච ජෝන් කරන්නේ අලුතෙන්ම ගෙයක් අරගෙන මෙයත් එක්ක එකට ජීවත් වෙන්න පටන් ගන්න එක. ඔහොම කාලයක් යනකොට ගාෆිල් තඩි කම්මැලි පූසෙක් වෙනවා වගේම මේ පවුලට ඕඩි කියන බලු පැටියත් එකතු වෙනවා. ඕඩි පවා ගාෆිල්ට කීකරු වෙනවා වගේම ජෝන් ගොඩක් අහිංසක නිසා ගාෆිල් තමයි ගෙදර ලොක්කා වෙලා ඉන්නේ. ජෝන්ගේ කාඩ් එකෙන් හැමදාම කෑම ඕඩර් කර කැට් ෂෝස් බල ඉන්න මේ පූස් තඩියට තියෙන ආදරේ හින්දාම ජෝන් මේවා ගණන් ගන්නේ නැහැ. ගාෆිලුත් ජෝන්ට පණ ඇරලා ආදරේ වුණත් ඒක පෙන්වන්නේ කවුරුත් නැති වෙලාවට විතරයි. හැමදාම රෑට ජෝන්ට රිලැක්සින් මියුසික් එකක් දාලා එයාව නිදි කරවන්නේ මේ ගාෆිල්. ඒත් එයා දැනගෙන හිටියේ නෑ එයාගේ ජීවිතේ ලොකු පෙරලියක් ඉස්සරහට සිද්ධ වෙනවා කියලා. එක අඳුරු රෑක ගාෆිල්ට හොඳටම බඩගිනි වෙනවා. ඉතින් ඕඩිවත් එක් කරගෙන එයා දවස පුරාම ඕඩර් කරපු කෑම ටික ෆ්‍රිජ් එකෙන් එළියට අරගෙන කාමරයට අරගෙන ගිහිල්ලා නිදහසේ මේවා කාලා දාන්න තමයි ගාෆිල්ගේ අයිඩියා එක වෙන්නේ. ඔන්න ඉතින් මේ වැඩේ කර ඉන්න අතරතුර එකපාරටම එයා ඉස්සරහට නපුරු බල්ලෝ දෙන්නෙක් එනවා. මේක නම් හීනයක්. ඔඩිමාව හැරවන්න කියලා ගාෆිල් කිව්වත් ඉතින් මේක හීනයක් නෙවෙයි කියලා එයාට ටික වෙලාවක් යනකොට හොඳටම තේරෙනවා. මේ දෙන්නවම බෑග් වලට දාගත්ත මේ බල්ලෝ දෙන්න එයාලව පාළු තැනකට එක්කගෙන ගිහිල්ලා කඹ වලින් එල්ලලා මෙතනින් යන්න යනවා. දැන් ඉතින් මෙච්චර අමාරුවෙන් ඉන්න ගාෆිල් එයාගේ මාරයාවත් දකිනවා. හැබැයි පුදුම කියන්නේ මේ මාරයා මේගොල්ලන්ට උදව් කරන්න ඒන්ජල් කෙනෙක් විදිහට මෙතෙන්ට එන එක. එයා හදන්නේ මේ ලණු දෙක කපලා දාන්න. ගාෆිල් නම් මේකට පොඩ්ඩක්වත් කැමති වුණේ නැති වුණත් මේ ඒන්ජල් කරන්නේ ටක් ගාලා ලණු දෙක කපලා දාන එක. ඔන්න ඉතින් මේ දෙන්න බිමට පත බෑ වුණාට පස්සේ මේ ඒන්ජල් කියනවා ජූනියර් එක්මන් කරන්න කියලා. එකපාරටම පුදුම වෙන ගාෆිල් මේ කටහඬ අඳුර ගන්නවා. මේ ඉන්නේ එයාගේ තාත්තා ලූක්. දැන් සංසුන් වෙලා මගේ පස්සෙන් එන්නකෝ. එහෙම ලූක් කිව්වත් ගාෆිල් එකට කැමති වෙන්නේ නැහැ. මොකද එයා තාත්තත් එක්ක ඉන්නේ ගොඩක් තරහෙන්. ඒත් එක්කම මෙතෙන්ට සුදු පාට පූසියක් එනවා. එයා තමයි ගාෆිල්ව පැහැර ගන්න අන දේලා තියෙන්නේ. එයා මෙතන ඉන්න වික්ව දකිනවා වගේම ගොඩ කාලෙකින් දැක්ක නිසාම එයා පුදුමයටපත් වෙනවා. ඔන්න ඉතින් දැන් මේ පූසි එයාගේ කතාව පැහැදිලි කරනවා. එයා ජිනෙක්ස් ලන්ඩන් වල එළියේ තියෙන පොඩි නගරයක තමයි ජීවත් වෙලා තියෙන්නේ. එයා Tamanගේ හීන හැබෑ කරගන්න ගොඩක් අමාරු කාල පහ කළාලු. එයාට ඕන වෙලා තියෙන්නේ වටිනා කෙනෙක් වෙන්න. හැබැයි ඉතින් එයා හැමදාමත් ෆේල් වෙලා. ඔහොම කාලයක් ගියාට පස්සේ මේ පූසි විග්ගේ සෙට් එකට එකතු වෙනවා. හැබැයි ඉතින් මේ හැමෝම ඉඳලා තියෙන්නේ එකම බෝට්ටුවේ. ඒ වුණත් එයාලා එක පවුලක් වගේ සතුටින් කාලය ගත කරලා තියෙනවා. ඒත් එකමත් එක දවසක එයාලා කිරි වගේක් හොරකම් කරනකොට පූසිව එයාලට අහුවෙලා. ඒ වගේම වික් එයාව දාලා පැනලා ගිහලා තියෙනවා. ඒකට කොහොමටවත් සමාව දෙන්න බෑ කියන තැන තමයි මේ පූසි ඉන්නේ. මොකද එයාව මහා ජරා ජේල් එකකට තමයි දාලා තියෙන්නේ. ඉතින් මේ ජේල් එකේ ඉන්නකොට තමයි මෙයාට මේ බල්ලෝ දෙන්න හම්බෙලා තියෙන්නේ. බල්ලෝ දෙන්නවත් සෙට් කරගෙන මේ පූසි මෙතනින් පැනලා ඇවිල්ලා හොඳ කාලයක් ගත කරලා. දැන් පූසිට ඕන වෙලා තියෙන්නේ වික්ෙන් පලි ගන්න. වික්ව හෙව්වත් හම්බ වෙලා නැහැ. හැබැයි යාට පුතා ගාෆිල්ව හම්බ වෙලා.
ඉතින් එයා ගාෆීල්ව පැහැරගෙන තියෙනවා වික්ව ගෙන්න ගන්න ඇමක් විදිහට පාවිච්චි කරන්න. ඇත්තටම බැලුවොත් එහෙම පොසිට ඕන වෙලා තියෙන්නේ වික් නිසා නැතිවෙච්ච කිරි ලීටර් එක ගන්න. ඒක නම් මෙයා කරයි. පුතාව හදාගන්න එක ඇරුණහම මෙයාට අනිත් ඕනම දෙයක් පුළුවන්. ගාෆීල් මේකට පැනපු ගමන් උත්තර දෙනවා. වැඩේ කියන්නේ මේ පොසිට ඕන. එයා ගත කර හැම රෑකටම එක කිරි ලීටර් එක ගානේ. එතකොට අවුරුදු 4කට කිරි ලීටර් 1675ක්. හම්මෝ ඉතින් මෙච්චර කිරි ප්‍රමාණයක් ගන්න නම් තියෙන එකම තැන ලැක්ටෝස් ෆාම් එක විතරයිලු. පූසි වහු වෙලා තියෙන්නෙත් මෙතනදිම තමයි. ඒත් ඉතින් මේක වික්ට තනියම කරන්න බැරි නිසා ඕඩිට වගේම ගාෆීල්ඩත් මේ වැඩේට යන්න සිද්ධ වෙනවලු. ගාෆීල්ඩ් ඉතින් මේකට කෙලින්ම බෑ කියනවා වගේම බල්ලෝ එක්ක ඉන්න සිද්ධ වෙනවා කිව්වට පස්සේ අකමැත්තෙන් වුණත් එයා මේ ගමනට කැමති වෙනවා. එයාලට ඔක්කොම දවස් 2යි තියෙන්නේ. ෆේල් වුණොත් එහෙම එයාලගේ ජීවිත වලින් වන්ද ගෙවන්න වෙනවලු. හප්පෝ ඉතින් මේ විනාශයට ඇදලා දැම්මා කියලා ගාෆීල් එයාගේ තාත්තට සෑහෙන්න චෝදනා කරනවා. ඒත් ඉතින් වික් කියන්නේ එයා නරක කෙනෙක් නෙවෙයි කියලා. ඒත් ඉතින් ගාෆීල් එයාගේ කතාව අහන්න සූදානම් නැහැ. කොහොමවත් මෙයාලට මෙතනින් පැනලා යන්නත් බෑ. අන්තිමට ගාෆීල් කියනවා මේ මිෂන් එකෙන් පස්සේ මට කවදාවත්ම ඔයාව දකින්න ඕන නෑ කියලා. වික් එකට එකඟ වෙනවා වගේම ලැක්ටෝස් ෆාම් එකේ ගොඩක් කිරිගවයෝ එන්න නිසා කලබල වෙන්න එපා කියලත් තමන්ගේ පුතාට කියනවා. ඒත් ඉතින් ළමයි මේ ෆාම් එක ඇතුළට යන එක නම් ලේසි වෙන්නේ නෑ. මේ කිසිම දෙයක් දන්නේ නැති ජෝන් පහුවදා උදේ නැගිටලා එයාගේ සුරතොල්ලු හොයනකොට බිම වැටිලා තියෙන කෑම බීම ටික දකිනවා. එයා හොඳටම කලබල වෙලා ටක්ගාලා පොලිසියටත් කෝල් කරන්නේ ගාෆීල් කවදාවත් කෑම පොඩ්ඩක්වත් අහක දාන්නේ නැති නිසා. මේ අතර ගාෆීල් ඇතුළු පිරිස ට්‍රේන් එක එනකන් බලාගෙන ඉන්නවා. වික් වගේම අපේ ඕඩි ලේසියෙන්ම ට්‍රේන් එකට පැන්නත් ඉතින් අපේ ගාෆීල්ට නම් ඒ වැඩේ ඒ තරම් ලේසි වෙන්නේ නැහැ. ඉතින් මේකටත් දොස් අහන්න වෙන්නේ වික්ටම තමයි. ඔයා ගෙදරක හිටිය පුසෙක්නේ. මේ මෙහෙයුම ඔයාව ගොඩක් ශක්තිමත් කරයි. ඒ වගේම තාත්තලට ඕනි ජීවිත අත්දැකීම් පුතාලට උගන්වන්න. වික් මෙහෙම කියනකොට ඉතින් ගාෆීල්ට මලේ මල. ඔන්න ටික වෙලාවකින් ඒගොල්ලෝ ෆාම් එක ළඟට ආවහම දැනගන්නවා දැන් ඉස්සර වගේ නෙවෙයි. ෆාම් එක ගොඩක් ආරක්ෂිතයි. අපේ ගාෆීල් ඉක්මනින්ම පසු බහිනවා. හැබැයි ඉතින් හදිස්සියෙම එයා ඔටෝ කියන ගවයව දකිනවා. මෙයා තමයි ෆාම් එකේ ඇක්ටර්. ඔටෝ ෆුල් අප්සෙට් එකේ ඉන්නේ. කොහොමුණත් ගාෆීල් එයා ගාවට ගිහිල්ලා තමන් එයාගේ ෆෑන් කෙනෙක් කියලත් ඔටෝ ඉන්න හැම ප්‍රොඩක්ට් එකක්ම එයා මිලදී ගන්නවා කියලත් කියනවා. ඒත් ඉතින් ඔටෝට මේවයින් කිසිම ගාණක් නැහැ. මොකද මීට අවුරුද්දකට කලින් ෆාම් එකේ අයිතිකාර වයසක මිනිස්සයව බලෙන් පහ කරලා තියෙනවා. ඔන්න ඉතින් ඊට පස්සේ අපේ ඔටෝවත් පන්නලා දාලා. ඒක නිසාම ඔටෝට එතෝල් කියන එයාගේ ආදර පන්තියකින් වෙන් වෙන්න සිද්ධ වෙලා වගේම එතෝල්ට සිද්ධ වෙලා තියෙන්නේ ඔටෝගේ රාජකාරිය පටන් ගන්න. මේ දෙන කීප වතාවක්ම පැනලා යන ලෑස්ති උනත් ඉතින් ඒක කරගන්න පුළුවන් වෙලා නැහැ. මේ කතාව අහපු අපේ ගාෆිල්ට හොඳ අයිඩියා එකක් එනවා. ඉතින් මේ දෙන්නට දෙන්න උදව් කරගන්න ඒගොල්ලෝ තීරණය කරනවා වගේම ඔටෝ මේකට මිෂන් ප්ලෑන් එකකුත් හදනවා. ඔටෝ කියන විදිහට ගොවිපල විවිධ කාමරවලට බෙදලා තියෙන්නේ. ඒවයි විවිධ ආරක්ෂක පියවරයන් තියෙනවා. ඔටෝ දිග ගමනක් තෝරගත්තත් ගාෆිල්ට ඕනි වෙන්නේ නම් චීස් කාමරේ හරහා යන්න. ඒත් ඔටෝ එකට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. මොකද චීස් කාමරය කියන්නේ මර උගලක්ලු. ඔටෝ කියන්නේ වායු කුහර වලින් ෆ්‍රිජ් එකට යන එක ගොඩක් ආරක්ෂිතයි කියලා. එතනින් පටවන තැනට ගිහිල්ලා කිරි ට්‍රක් එකකගේ අතුරක් හොරකම් කරගෙන එතෝල්ලවත් අරගෙන පැනලා යන එක තමයි මේගොල්ලන්ගේ මිෂන් එක. ඕඩි බල්ලෙක් නිසා ඔටෝ එයාව විශ්වාස කරනවා. ඒත් ඉතින් බලලුන්ට ස්කිල් තියෙනවද කියලා ඔටෝට සැකයිලු. ඉතින් ඔටෝ මේ දෙන්නව අල්ලගෙන පෙර පුහුණුවීමක් කරනවා. මේක නිසා මේ දෙන්නට හොඳටම ගොටි කන්නත් සැතපුම් ගණන් ඔහේ දුවන්නත් සිද්ධ වෙනවා. වැඩේ කියන්නේ ට්‍රේනින් එකේ අන්තිම පියවර විදිහට මේ දෙන්නව ගහක බඳිනවා. මොකද පුතාට තාත්තව පේන්න බෑ කියන එක ඔටෝ මේ වෙනකොට හොඳටම දන්නවා. දාලා ගියා මදිවට කරදරයකුත් අරගෙන හපවුව ඇවිල්ලා කියලා ගාෆීල් මේ වෙලාවේ තාත්තට හොඳටම දොස් කියනවා. ගාෆීල් පොඩි කාලේ වික්ට කෑම හොයාගන්න ගොඩක් අමාරු වෙලා තියෙනවා. මොකද හැම තැනම මිනිස්සු එයාලව ප්‍රතික්ෂේප කරලා. එක දවසක් රෙස්ටරන්ට් එකක් ළඟ තියෙන කුණු බාල්දිය අදින්න හිතාගෙන ගාෆීල්ව පැත්තකට තියලා මෙයා කුණු බාල්දිය ගාවට ගිහිල්ලා. හැබැයි ඉතින් මෙතෙන්ට ආපු වේට පැය ගානක කෝල් එකක ඉඳපු නිසා එයාට පුතා ගාවට
ඉක්මනින් යන්න බැරි වෙලා තියෙනවා. කොහොම හරි වේට ගියාට පස්සේ එක මාළු කෑල්ලක් විතරක් හොයාගත වික් පුතාව බලන්න යනකොට එයා ජෝන් එක රෙස්ටොරන්ට් එක ඇතුලේ හොඳට කෑම කකා ඉඳලා. ඉතින් මේක දැකපු වික් තීරණය කරලා තියෙනවා මේ පුද්ගලයාත් එක්ක පුතාව අතෑරලා දාන්න. ඒත් වික් ගොඩ වතාවක් පුතාව බලන්න ගිහිල්ලා. හැබැයි කවදාවත් එයාට කතා කරලා නැහැ. ඔන්න ඉතින් කතාව ආපු ගාෆීල්ඩ් ගොඩක් දුක හිතෙනවා. ඒ වගේම ඔටෝ හිතනවා දැන් මේ දෙන්න අතර හොඳ සම්බන්ධතාවයක් ඇති වෙයි කියලා. ඉතින් එයා තීරණය කරනවා ඉක්මනටම මිෂන් එක පටන් ගන්න. ඒත් මේ වෙනකොට මේ හැමදේම බලාගෙන ඉන්න බල්ලෝ දෙන්න ඒ ඔක්කොම පෝසිට කියනවා. ඊළඟට පෝසි කරන්නේ ෆාම් එකට කෝල් එකක් දීලා මේ ප්ලෑන් එක සත්තු පාලන නිලධාරී මාර්ජ්ට කියන එක. මොකද ඊට පස්සේ වික්ව අහුවෙනවා වගේම එයාට සදහටම හිරේ ඉන්න සිද්ධ වෙනවනේ. මාර්ජ් හිතන්නේ මේක කාගේ හරි විහිළුවක් කියලා. හැබැයි කොයිකටත් කියලා මාර්ජ් සත්තුන්ගේ වචන පරිවර්තනය කරන ස්පෙෂල් ඇප්ලිකේෂන් එකකට මේ කෝල් රෙකෝඩින් එක දාලා ප්ලෑන් එක දැනගන්නවා වගේම මේගොල්ලෝ අල්ලගන්නත් සැලසුමක් සකස් කරනවා. මේ කිසිම දෙයක් දන්නේ නැති අපේ සෙට් එක පහුවදා රෙඩි වෙනවා. ඔටෝ කමියුනිකේෂන් වලට පොඩි නට් එකක් දෙනවා. ගාෆීල්ඩ් නම් ඉතින් මේකට හිනා. ඒත් ඔටෝ කියනවා මව විශ්වාස කරන්න කියලා. ඔන්න ඉතින් විසිටර්ස්ලා ෆාම් එකට ඇතුල් වෙනකොට චූටි බබාලගේ බෑග් වල හැංගිලා අපේ පූසෝ දෙන්නයි ඕඩි ඇතුළට රිංග ගන්නවා වගේම එයාලට නට් එකෙන් කමියුනිකේට් කරන්නත් පුළුවන් වෙනවා. ඔටෝ කියන විදිහට වායු කුහරවලට ළඟා වෙච්ච මේ තුන්දෙනා ඒවා ඕපන් කරලා තමන්ගේ එම් එකට යන්න පිටත් වුණත් ඉතින් ගාෆීල්ගේ ඔළුවේ වැඩ කරන්නෙම චීස් රෝම් එක ගැන. ඔටෝ කොයිතරම් කිව්වත් ගණන් ගන්න ඇති ගාෆීල් කරන්නේ ලොකුම ලොකු චීස් කුට්ටියකට පැනලා චීස් කාගෙන යන එක. හැබැයි එයා දන්නේ නෑ මේ බ්ලොක් එක කපන මැෂින් එක ගාවට තමයි යන්නේ කියලා. ඕඩියාගේ අලුව බේරගන්න try කරනවා. හැබැයි මෙතනින් බේරෙන ගාෆීල් ඊළඟට වැටෙන්නේ බොයිලින් මැෂින් එකට. එතනිනුත් බේරෙන එයා ඊළඟට වැටෙන්නේ චීස් ස්ලයිස් කරන මැෂින් එක ගාවට. කොහොමුණත් ඉතින් තමන්ගේ පුතාට අනතුරක් වෙන්න දෙන්නේ නැති වික් වැඩ ගැරි ටිකක් දාලා ඕඩි වගේම ගාෆීල්වත් මෙතනින් බේරගන්නවා. ඔන්න අන්තිමට එයාලා ලෝඩ් කරන තැනට එන්න සමත් වෙනවා. තව විනාඩි 5කින් වර්කර්ස්ලා ඕෆ් වෙනවා. ඒක නිසා එයාලට ඉක්මනින්ම යතුරු හොයාගන්න සිද්ධ වෙනවා වගේම මේ වෙලාවේ මෙයාලා මාජ්ට කොටු වෙනවා. ගාෆීල් වැඩ කෑල්ලක් දාන්න හැදුවත් ඉතින් ඒකෙන් එයාව ඉක්මනටම මාජ්ගේ අතට අහුවෙනවා වගේම එයා අනිත් ඩබල දිහාට හැරෙනකොට ඔටෝ ෆාම් එකට පනින්න try කරනවා. ඉතින් එයාගේ අවධානය වෙනස් වෙන සැනිකින් වික් එයා ගාව තිබුණ යතුර අරගෙන ට්‍රක් එකක් ස්ටාර්ට් කරගෙන ඕඩි ගාෆීල්වයි මෙතන දාලා පැනලා යනවා. පොසිට ඕනි උනේ වික්ව අල්ලලා දෙන්නනේ. හැබැයි ඉතින් එයා මෙතනින් බොහොම ලේසියෙන් පැනගෙන දැන් ඉතින් වික්ට දඬුවම් කරන්න පොසිට වෙන විදිහක් හොයාගන්න සිද්ධ වෙනවා. මේ අතර ඕඩි ගාෆීල් එක්ක කූඩු කරලා ගාෆීල්ට තාමත් හිතාගන්න බෑ වික් කරපු දේ. එයා කොහොමද පුතාව ආයේ දාලා යන්නේ? එයා හැම තිස්සෙම කල්පනා කරනවා. මේ අතර ගාෆීල්ඩ් වික්ගේ සෙට් එකත් හම්බ වෙනවා. එයාලා හැමෝමත් කරන්නේ ඉතින් වික්ට දොස් කියන එකම තමයි. හැබැයි එයාලා කියනවා එයා නිතරම තමන්ගේ පුතා බලන්න ගියා කියලා. ගේ ළඟ තියෙන ඕක් ගහට වෙලා එයා හැමදාම පුතා කනවා බලාගෙන හිටියලු. ඉතින් මේගොල්ලෝ කරලා තියෙන්නේ වික්ව එයාලගේ සෙට් එකෙන් පන්නලා දාපු එක. ගාෆීල් හිතන්නේ වගකීම් වලින් පැනලා යන්න මේවා තාත්තා ගොතපු කතාව විතරයි කියලා. කොහොමුණත් ඉතින් හදිසියෙම මෙතෙන්ට ඕඩි එක ජෝන් එනවා වගේම එයාට අමතක වෙලා තිබිලා තියෙන්නේ එයාලගේ නේම් ටැග්ස් මේ වෙනකොටත් එයාලගේ කරපටියේ තියෙනවා කියලා. ඔන්න ඉතින් දෙයනේ කියලා මෙතන ගෙදර එනවා. ආව ගමන් ලොකුම ලොකු කෑම වේලක් ජෝන් මෙයාලට හදලා දුන්නත් ගාෆීල්ට එකපාරටම ඕක් ගහ මතක් වෙනවා. ඉතින් එයා ඇත්තටම ඕක් ගහට නැගලා බලනකොට එයා දැනගන්නවා තාත්තා ඇත්තටම හැමදාම එයාව බලන්න ඇවිල්ලා කියලා. දැන් ඉතින් තාත්තට උදව් කරන්න වෙලාව හරි කියලා හිතපු ගාෆීල් ඔටෝවත් අඬ ගහගෙන පූසි වගේම වික් ඉන්න ට්‍රේන් එකට පනිනවා. මේක දැක්ක පූසිට හොඳටම මල. ඉතින් එයා බල්ලන්ට කියනවා මේගොල්ලන්ව අල්ලගන්න කියලා. හැබැයි ඉතින් ගාෆීල් කපටියා. එයාගේ ප්ලෑන් B එකක් තියෙනවා. එයා ඩ්‍රෝන වලින් කෑම ගොඩක් ඕඩර් කරලා ගාෆීල් කරන්න මේ ඩ්‍රෝන වලට නැගලා මේ බල්ලන්ට කෑම වලින් පහර දෙන එක. එයා හොට් සෝස් වලින් බල්ලන්ට හොඳටම පහර දෙනවා. ඊට පස්සේ මෙයා යාගේ තාත්තවත් බේරගෙන ඔටෝ හදලා තියෙන දැලට පැන්නත් ඉතින් අන්තිමට මේගොල්ලන්ව බල්ලෝ දෙන්නට කොටු වෙනවා. බල්ලෝ දෙන්නට මේ දෙන්නගේ හැඟීම් තේරෙනවා. ඒක නිසා මේගොල්ලෝ කරන්නේ පූසිවයි මේගොල්ලන්වයි අතහැරලා දාන එක. දැන් පූසි මේගොල්ලන්ගේ යටතේ.
අන්තිමට මේගොල්ලෝ මිනිස්සෙක් වගේ වෙස්වලාගෙන පූසි වෙනුවට කිරි ට්‍රක් එකයි ඊතල්වයි හුවමාරු කරගන්න එකඟතාවයකට එනවා. ඔටෝට තමන්ගේ ලව් එක හම්බ වෙනවා වගේම ගාෆීල්ටත් එයාගේ තාත්තව ගෙදර නවත්ත ගන්න chance එකක් හම්බ වෙනවා. හපෝ දෙයනේ මේ දෙන්න දවස පුරාම කරන්නේ කෑම ඕඩර් කර කර ටීවී බලන එක. හැබැයි ඉතින් ජෝන් කවදාවත් මේගොල්ලෝ ගැන තරහක් හිතන්නේ නැහැ. මොකද මේ වෙනකොට ජෝන්ට ආදරණීය පවුලක් හිමි වෙලා තියෙන නිසා.